තමයි. එතකොට මාමේ මට මේකම කියන්න අලියෙක් ඇතෙක් බලා ගන්න කෙනෙක් ගාව දැන් අනිත් තියෙන තවත් උපකරණ තියෙනවානේ. එහෙමයි. හෙන්ඩු කීපයක් භාවිතා කරනවා, පිහියක් ඔව්. භාවිතා කරනවා, ඔව්. කෝටුවක් භාවිතා ඔව්. කරනවා. මේ වගේ මොනවද කරන්නේ? මේවා භාවිතා වෙන්නේ කොයි අවස්ථාවලද මාමේ? දැන් කෝටුවක් තියෙනවා අලියට දැන් ඔය පොඩි ළමයෙක් ඉස්කෝලේ යන්නේ ඔය මොන්ටිසෝරි ඒගොල්ලන්ට ටීචර් මේසෙට කෝටෙන් ගහනකොට බයයි. ඒ වගේ ඉතින් අලියෙකුට පොඩ්ඩක් මේ දඬුවම් කරනවා වගේ පොඩි පාර තට්ටු කරනවා වගේ කරනවා මේ කෝට්ටට අලිය බය වෙනවා කොහොමද? හෙන්ඩුව තියෙන්නේ හෙන්ඩුවේ නිල සාත්‍රයෙන් තියෙනවා. ඒකෙන් ඔය කොක්ක තියෙනවා. කොක්කෙන් නිලෙට දමලා තුවාල වෙන්න අදින්නේ නිකන් ඕම නිල අල්ලනවා. අර උලේනුත් එහෙමයි උලේ තියෙන පොඩි මේ මෙතන තියෙන පොඩි කුඩුම්බියක් වගේ රවුමක්. එතෙන්නේ තට්ටුවක් දාපුවාම අලියා දන්නවා හෝ කියලා මේකෙන් අල්ලනවා 10 කියලා යන්න කියන අය පුරුදු කරන් පස්සේ ඔය හෙන්ඩු අවශ්‍ය නැහැ. ඉතින් පස්සේ ඕක උමනා වෙන්නේ ලොකු හෙන්ඩුවක් මේ අලියෙක් ඔය මද වැටලා ගෙනියන වෙලාවක අලිය කුලප් වෙච්ච වෙලාවක තමයි ඉතින් ඕනන්නේ අනික් වෙලාවට මේ අලිය කී කරුයි කියන එක කරාට. පිහියේ තියෙන්නේ සාමාන්‍යයෙන් අත්තක් කපා ගන්න කිතුල් අත්තක් කපන්නේ පොල් අත්තක් නැමිලා තියෙනවා. අලියා මේක අදින්න හදන පොල් ගහත් එක්ක ගැලවෙනවනේ. අරියා පිටේ ඉන්න ටක් ගාලා ඔය හෙන්ඩුවෙන් අල්ලලා කපනවා කැල්ලක්. කපලා උට කන්න දෙනවා. ඒක පොල් එල්ලක් කපා ගන්න නාවන්න. කෝටුවක් කපා ගන්න. එයාට බුලත් ටිකක් කන්න පුවක් ගෙඩියක් කපා ගන්න. පිහියේ තියෙන්න ඕනේ. අලියගේ කකුලේ ගල් කැටයක් ඇවුනා. ටක් ගාලා ගලව ගන්න ආයේ හැට්ට මොකක් හොයන්න බෑනේ. ඒක අන්ද පිහියෙන් ගලව ගන්න. ඒක කකුල සුද්ධ කරන්න. ඒ පිහිය තියෙන පොඩි පිහියක් වෙනම තියෙනවා. වෙලාවකට පංගුවක් ඒ ගෝලයාගේ ලොකු පිහියක් තියෙනවා. ඒක මේ ඉස්සර ගෝණි වල තමයි දාගෙන ගියේ. ඒ දැන් නම් ඉනේ ගාගෙන යන්නේ. ඉතින් මේ පිහියත් ලස්සනට ඒගොල්ලෝ මේ බීටවල් වල කැටයන් එහෙම දාලා හදලා ලස්සනට ඉනේ ගාගෙන ඒ අය ඉන්නවා. ඒ කාලේ ඔය නිකන් අර ඉස්සර කාලේ හිටිය ආරච්චි මාත්‍රු වගේ තමයි අලි බලන අයත් මේ හරි වැදගත් ආලෙට හිටිය මේ කාටවත් කරන්න පුළුවන් රැකියාවක් නෙමෙයි මේක. ප්ලෑනින් කරන්න පුළුවන් වැඩ නෙමෙයි. අලි කොච්චර හිටියත් දැන් අලි අයිති මාතුරු සල්ලි මොනවා තිබ්බත් අලි බලන එක තමයි ඔය රාජකාරිය කරන්නේ. එයාට තමයි ගහට යන්න පුළුවන්, අලිය නාවන්න පුළුවන්, අලිය පිටේ නගින්න පුළුවන්. ඉතින් එයා නම්බුකාර විදියට මේ කාලේ ඉඳලා තියෙනවා මේ මිනිස්සු මේ හොද කෝට් එකක් ඇඳලා මේ ලස්සනට පිළිවෙලකට ඉඳලා ඒ වැඩ ටික කරාන මේ අලියත් හසුරාගෙන ඒ බලව වලට ගිහිල්ලා රජ්‍යතුමා ළඟට ගිහිල්ලා අලින්ගෙන් දැකුම් අන්දලා පෙන්වලා තියෙනවා. පිටේ ඉඳන්. නිල සාත්‍රයක් තියෙනවා මේ අලියාගේ දෙපැත්තේ තියෙනවනේ මේ ඔය නිල සාත්‍රේ කකුලෙන් පාගලා කටින් කතා නොකර මේ දැකුම් අඳිනවා. වට්ටම් අන්දලා පෙන්නනවා මේවා එතකොට ඒගොල්ලෝ බොහොම සතුටු වෙලා තව ඕන දන්වල් පෙට්ටියක් දෙනවා. තව ඕනනම් අලියට අර තාලත්තකට දාලා මේ වී වලට ලුණු දාලා කණ්ඩ දීලා කෙසෙල් ලැබෙදයක් දීලා අලි බලන එක්කනට සරමක් දීලා මේ ඒ වාගේ බොහොම තෑගි බෝගක් දීලා ඒගොල්ලෝ සතුටු කරන්න තෙල්ල මුල් ගාන දවසට ගෙනියනවා. සමහරට දැන් ඒගොල්ලන්ගේ උත්සවයක් තියෙන දවසට අලියා ගෙනියනවා. ගෙනින් ඒ අයිති මාත්‍යා ගෙදරට ගිහිල්ලා ඉතින් එයාට පෙන්නලා එයාට මේ අලියා බොහොම හොඳට ඉන්නවා කියලා ඒගොල්ලෝ බොහොම සතුටුලා එනං අරන් යන්න ගිහිල්ලා වෙලා ඔයාගේ අලියා අපිට බලා ගන්න කියලා.